පොහොර වර්ග ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකයි. ඒ තමයි කාබනික පොහොර හා රසායනික පොහොර. බහුලව භාවිතා කරන කාබනික පොහොර වර්ග 4ක් තියෙනවා. ඒ තමයි කොළ පොහොර, සත්ත්ව පොහොර, කොම්පෝස්ට් පොහොර හා දියර් පොහොර. අපි දැන් කොළ පොහොර හා සත්ත්ව පොහොර ගැන කතා කරලා ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ කොම්පෝස්ට් පොහොර ගැන. කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ ශාක හා සත්ව අවශේෂ ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ වශයෙන් වියෝජනය වෙලා ලැබෙන ඵලය. එතකොට අපි මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම හා කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම. කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසු ස්ථානයක් තෝරගනිද්දී නිවාස හාලින් වලින් ඈත් වෙච්ච ස්ථානයක් වෙන්න ඕන. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සහිත ස්ථානයක් වෙන්න ඕන. අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕන. ජල පහසුකම් සහිත ස්ථානයක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි වර්ෂා කාලයේදී ජලයෙන් යට නොවන ස්ථානයක් වෙන්නත් ඕනේ. ඊළඟට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ප්‍රදේශයේ සුලභව තියෙන පත්‍ර වර්ග, පිදුරු, භෝග අවශේෂ වගේ දේවල් රැස් කරගන්න ඕනේ. රනිල ශාක පත්‍ර තියෙනම් වඩා සුදුසුයි. මොකද ඒවයි නයිට්‍රජන් බහුල නිසා. ඊට අමතරව ප්‍රදේශයේ සුලභව තියෙන සත්ව අපද්‍රව්‍යත් සපයා ගන්න ඕනේ. එතකොට අපි මේකේ මුහුම් විදියට යොදන්නේ කලින් නිපදවාගත්තු කොම්පෝස්ට් පොහොර සල්පයක්. ඊට අමතරව ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ගොඩ වහන්න කළු පොලිතීන්, එහෙම නැත්නම් පොලිසැක්කුඩ, එහෙම නැත්නම් වියාගත්තු පොල්ලතු සපයා ගන්න ඕනේ. ඒ වගේම තමයි කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසු ක්‍රමයක් තෝරගන්නත් ඕන. මේකෙදී අපි බලන්න ඕන අමුද්‍රව්‍ය සුලභතාව, ඉඩකඩ කොහොමද, ඒ වගේම අපි මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන අවශ්‍යතාවය කුමක්ද හා දේශගුණික සාධක කොහොමද කියලා. එතකොට කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම ගත්තාම ප්‍රධාන ක්‍රම 4ක් තියෙනවා. ඒ තමයි ගොඩ ක්‍රමය, වල ක්‍රමය, කෝටු රාමු ක්‍රමය හා බැරල් ක්‍රමය. අපි මුලින්ම කතා කරමු ගොඩ ක්‍රමය ගැන. ගොඩ ක්‍රමය ගත්තාම වාණිජ්‍ය ව්‍යාපාරයක් විදියට සුදුසුයි. ඒ වගේම සුළු පරිමාණයෙන් ගෙවතු වගා සඳහා සුදුසුයි. ගොඩ ක්‍රමයේදී අපි මුලින්ම බලමු ස්ථානය සූදානම් කිරීමේදී මොනවද අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග කියලා. එතකොට මේකෙදි ගත්තාම පස බුරුල් නම් අපි මොකක් හරි මෝලක් හරි එහෙම නැත්නම් ලී කුට්ටියක් භාවිතයෙන් පස තද කරගන්න ඕන. ඒකෙන් කොම්පෝස්ට් වලට වැලි මිශ්‍ර වෙන එකයි පෝෂක පස තුලට කාන්දු වෙන එකයි වැළැක්වෙනවා. ඊට පස්සේ ගත්තාම කොට සකස් කරන ස්ථානයේ තියෙන ගල් බොරළු ආදී අපි ඉවත් කරන්න ඕනේ. ස්ථානය සූදානම් කරගත්තට පස්සේ අපි මේකේ අමුද්‍රව්‍ය ඇසිරීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මුලින්ම මුහුම් විදියට අපි කොම්පෝස්ට් පොහොර සල්පයක් ඒ බිම මත විසිරුවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදන ගොඩේ ප්‍රමාණය අනුව දිග හා පළල ලකුණු කරගන්න ඕන. උපරිම පළල මීටර 1.8කුත් උපරිම දිග මීටර් 5කුත් පමණ තමයි අපි සලකුණු කරගන්න ඕනේ. පළල අනවශ්‍ය විදියට වැඩි වුණොත් අමුද්‍රව්‍ය ජීර්ණය වෙන්න අවශ්‍ය වාතාශ්‍රය නොලැබෙන හින්දා ජීර්ණය හරියට සිද්ධ නොවෙන්න පුළුවන්. මුහුම් දැම්මට පස්සේ අපි පළවෙනි තට්ටුව විදියට තනකොළ පිදුරු වගේ රළු කොළ තට්ටු මීටර් 25ක් විතර ඝනකමට යොදන්න ඕනේ. මේ පළවෙනි කොළ තට්ටුව විදියට අපි සත්ව පොහොර යොදන්නෙත් නැහැ. ඒ වගේම තමයි පහසුවෙන් දි รา පත් වෙන කොළ ද්‍රව්‍ය යොදන්නෙත් නැහැ. දෙවෙනි තට්ටුව විදියට දිරීමට ලේසි ශාක කොටස් සෙන්ටිමීටර් 25ක් විතර උසට යොදන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි තට්ටුව විදියට අපි යොදන්නේ සත්ව පොහොර. මේ සත්ව පොහොර සෙන්ටිමීටර් 15ක් 20ක් විතර උසට යොදන්න ඕනේ. ඊට පස්සේ අපි මාරුවෙන් මාරුවට ශාක හා සත්ව පොහොර තට්ටු යොදනවා. මේ ඇසිරීම සිද්ධ කරද්දී පොහොර තට්ටු 2-3කට වරක් අපි මුහුම් යෙදීම සිද්ධ කරනවා. තියෙනවා නම් තට්ටු 3-4කට වරක් රොක් පොස්පේට් ඉසීම සිද්ධ කරනවා. දැන් අපි මේ තට්ටුවේ මුළු උස මීටර් 1.8ක් විතර වෙනතුරු අමුද්‍රව්‍ය අසුරා ගන්නවා. අමුද්‍රව්‍ය ඇසුරුවට පස්සේ අපි කළු පොලිතීන් උර එහෙම නැත්නම් පොලිසැක් උර එහෙම නැත්නම් වියාගත්තු පොල්ලතු වලින් මේ ගොඩ ආවරණය කරනවා. මේ ගොඩ ආවරණය කරද්දී පොළොව මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර් 20ක් 30ක් විතර ප්‍රමාණයක් වහන්නේ නැතුව ඉතිරි කරන්න ඕන. එතකොට මේ අමුද්‍රව්‍ය ඇසිරීම අපි දිනක් තුල නිම කරන්නත් ඕනේ. මාස 3ක් වගේ වෙද්දි මේ අමුද්‍රව්‍ය හොඳින් දි รา පත් වෙලා අපිට කොම්පෝස්ට් පොහොර ලබා ගන්න පුළුවන්. එතකොට මේ මාස 3ක් දක්වා කාලයේදී අපි හැම සතියකට සැරයක්ම උල් කරපු ලීයකින් කොම්පෝස්ට් ගොඩට ඇනලා බලන්න ඕනේ ඒකේ තියෙන තෙතමනය ප්‍රමාණවත්ද කියලා. තෙතමනය ප්‍රමාණවත් නැත්නම්
ජලය ඉසින්න ඕනේ. එහෙම නැත්නම් තෙතමනය වැඩි වගේ දැනෙනවා නම් අපි අර වහපු ආවරණ ඉවත් කරලා වේලෙන්න අරින්න ඕනේ. අපි දැන් මේ සකස් කරපු ගොඩ අපි 3 පාරක් පෙරලීම සිද්ධ කරනවා. පළමු පෙරලීම සිද්ධ කරන්නේ ගොඩ හැදුවට පස්සේ මාසයකට පස්සේ. මේකෙදි අපි ආවරණය ඉවත් කරලා උදැල්ලක් හරි මුල්ලුවක් හරි භාවිතයෙන් ගොඩ හොඳින් පෙරලන්න ඕනේ. ඊට පස්සේ මුහුම් එකතු කරන්න ඕන. ඕනේ නම් ජලය එකතු කරලා ආපහු අර කලින් වගේම ගොඩ ආවරණය කරලා තියන්න ඕනේ. ඊට පස්සේ දෙවැනි පෙරලීම කරන්නේ පළමු පෙරලීම කරලා තවත් මාසයකට පස්සේ. ඒකෙදිත් අපි අර ඉස්සෙල්ල කරපු ක්‍රියාමාර්ගෙම තමයි අනුගමනය කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි පෙරලීම කරන්නේ දෙවන පෙරලීමෙන් මාසයකට පස්සේ. මේකෙදිත් අපි ඉහත ක්‍රියාමාර්ගෙම අනුගමනය කරනවා. හැබැයි මාස 3ක් වෙද්දී අමුද්‍රව්‍ය හොඳින් දි รา පත් වෙලා තියෙන්නේ. ඒකින්ද අපිට ඕන නම් ඒ අවස්ථාවේදී කොම්පෝස්ට් පොහොර භාවිතයට ගන්නත් පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ ගොඩ ක්‍රමයේ තියෙන වාසි කියලා. ගොඩ ක්‍රමය කියන්නේ පහසු ක්‍රමය. ඒ වගේම තමයි පෙරලීම පහසුයි. මේකෙන් දුඟදක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගොඩ ක්‍රමය කුඩා පරිමාණයේ වගේම මහා පරිමාණයේ නිෂ්පාදනයට සුදුසුයි. මේකෙදී වාතාශ්‍රය හොඳින් ලැබෙන හින්දා ජීර්ණය ඉක්මනින් සිදු වෙනවා. ඒ වගේම තමයි පණුවන් නැති වෙන්නේ නැහැ. ඒ වගේම තෙතමනයත් අපිට ප්‍රශස්තව පවත්වා ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.